ආර්යසේනට තේ හදන්න තමුන් ආර්යසේනගේ වැඩකාරය. මිනිස්සෙකුට තේ එකක් හදලා දෙන්න මේ මිනිස්සයාගේ වැඩකාරයම වෙන්න අවශ්‍ය නැහැනේ. මොකද කිව්වේ? මිනිස්සෙකුට තේ එකක් හදලා දෙන්න අවශ්‍ය වෙන්නේ මනුස්සකම විතරයිනේ. වෙන මුකුත් ඕනේ නැහැ. අන්න ඒක මං කිව්වේ. මොකද්ද? මොකද්ද ඔය කියන්නේ? කිව්ව එක ඇහුණානේ. ආයි දෙපාරක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහනේ නේද? ඇහුණා. හොඳටම ඇහුණා. ඉස්සෙල්ලා මට කියන්න කාටද ඒ තමසේ කතා කරන්න කියලා දන්නවද? කතා කරන්නේද? කතා කරන්නේ තමුසෙට. අනේ මැඩම් ප්‍රශ්න ඇති කරගන්න එපා. තමුසේ කියලා කතා කරන්නේ මටද? ආ? තමුසේ මටද ඔහොම කතා කරන්නේ? ඔව්. තමුසෙට තමයි. තමුසෙට මට තමුසේ කියලා කතා කරන්න පුළුවන් නම් මට ඇයි බැරි තමුසෙට තමුසේ කියලා කතා කරන්න? මොකද්ද? කරපම් බලන්න මට මොනවා හරි. කරලා පෙන්නනවකෝ. මේ දෙයියනේ. ඔය කාටද කතා කරන්න කියලා දන්නවද? ආ? දන්නවා කතා කරන්නේ කාටද කියලා හොඳට දන්නවා. කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැති මනුස්ස මල පෙරේත මූසල නාකිච්චියෙකුට. මොකද්ද කිව්වේ? ආ? මොකද්ද කිව්වේ? තෝගේ කන් දෙක ඇහෙන්නේ නැත්තම් ගිහිලා කන සුද්ධ කරගනි. ඔළුව නමාගෙන ඉන්නකොට එනවා මෙතන කරේ නගින්න. තෝ උස්සලා ගහනවා පොළවේ දැනගනින් හතරට කැඩෙන්න. අනේ මැඩම් කාමරේට යන්නකෝ. මැඩම් කාමරේට යන්න. අනේ දුව! මේ බලන්නකෝ මේ ගෑණි මට කතා කරන විදිය. ඕ එන්න කියපන්. ඒකිටත් එන්න කියපන්. මම තෝපි දෙන්නවම එකට තියලා තමයි මං හැම ගහන්නේ. ඇයි යකෝ අහිංසකමට ඔළුව නමාගෙන හිටියාම හිතන්න එපා තෝපි අතපල්ලෙන් බැටලා ඉන්නවා කියලා අපි.